ඉතින් පාද අපි දැන් ඊළඟට යනවා මරිය මජෝර දේවස්ථානයට. මොකද්ද මේ දේවස්ථානයේ තියෙන විශේෂත්වය? මොකද්ද මේකට තියෙන වටිනාකම කොහොමද? මම මතක ඇති මුලින්ම කිව්වා රෝමේ පාප් වහන්සේ යටතේ තියෙනවා කියලා බැසිලිකා 4ක්. අපි සාන්ත පීතරයක ඒත් එක දැන් ඕගොල්ලන් ගියා බලන්න ලතරාණු බැසිලිකාව. ඊට පස්සේ ඊළඟ එක තමයි මේරි මේජ නැත්නම් මරිය මජෝරේ කියලා කියන්නේ. අනිත් එක තමයි සම්පාවුලෝ නැත්නම් පාල්තුමාගේ බැසිලිකාව. අපි යන්නේ දේවමෑණියන්ට කැප කරපු පාප් වහන්සේ යටතේ තියෙන ප්‍රධාන බැසිලිකාවට. එතනත් සුද්ධෝදරක් තියෙනවා. ඒත් එක්කම මෙතන දැන් අද වෙද්දි තියෙන විශේෂත්වය තමයි අපේ මෙච්චර කල් සේවය කරලා ස්වර්ගස්ථ වෙච්ච ෆ්‍රැන්සිස් පාප් වහන්සේව භූමදාන කරලා තියෙන මේ බැසිලිකාවේ. අද වෙද්දි ගොඩක් සෙනග එනවා උන්වහන්සේගේ දේහයට ගෞරවය පුද කරන්න. ඉතින් මේ තමයි හේතුව තමයි උන්වහන්සේ ගොඩක් දේමාතවන්ට ලැබිව හිටිය කෙනෙක්. ඒත් එක්කම උන්වහන්සේ ඉන්න කාලයේදී සේවය කරන කාලයේදී හැම විශේෂ අවස්ථාවකම කොහරි යද්දී බැසිලිකාවට ගිහිලා තමයි උන්වහන්සේ ඒ තැන්වලට ගිහිලා තියෙන්නේ. ඉතින් උන්වහන්සේගේ අවසාන කැමැත්තේ තිබිච්ච ප්‍රධාන දෙයක් තමයි උන්වහන්සේ වතිකානුවේ භූමදාන කරන්න එපා. උන්වහන්සේ ආදරය කරපු දේව අම්මගේ ඒ බැසිලිකාවේ උන්වහන්සේව භූමදාන කරන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණා. ඒ නිසා තමයි උන්වහන්සේ මෙහෙ තැන්පත් කරන්නේ. ඒතර මේ තමයි රෝමයේ තියෙන පරණ දේවමාතාවන්ට කැප කරපු ප්‍රධාන බැසිලිකාව. මේකට විශේෂ වෙන්න හේතුවක් තමයි ඔයගොල්ලෝ අහලා අපි ඔය කියනවා තුෂාරය අප ස්වාමිදුව කියලා දේවමාතාවන් ගැන අපි කතා කරනවානේ. තුෂාරය අප ස්වාමිදුවන්. එතකොට ඒකට හේතුව තමයි එක්තරා කාලයක ඒ ගොඩක් පරණ ඉතිහාසය කතා කරනවා. එක්තරා මේ වගේ මේ එස්ථාත් අපි කතා කරන මේ වගේ මේ සම කාලෙනේ මේ වගේ රස්නේ කාලයක එක්තරා පවුලක අසනීපයෙන් හිටිය කෙනෙක් වෙනුවෙන් දේව අම්මට යාඥා කරනවා. යාඥා කළාම ඉතින් උන්වහන්සේ මේ ලොකු භක්තියක යාඥා කරද්දී එක්තරා අවස්ථාවක රාත්‍රියේදී දර්ශනයක් කළා කියලා තියෙනවා. මෙහෙමයි මේක නාව සුවෙන්න නම් මෙන්න මෙහෙමයි මේ වගේ දෙයක් කරන්න ඕන කියලා. මොකද්ද කරන්න කියලා තියෙන්නේ? කියලා තියෙනවා. මේ මහා මේ රස්නේ කාලේනේ රස්නේ කාලේ කියලා තියෙනවා. මෙන්න මෙතෙන්ට යන්න අගෝස්තු මාසෙ වගේ රස්නේ කාලෙක මෙතෙන්ට යන්න මෙතන ගියාම ඔයගලන්ට හිම හම්බෙයි කියලා. දැන් මේ රස්නේ කාලෙක මේ වගේ තියෙදි හිමක් හම්බ වෙන්නේ නැහැ. එතකොට මේක ඇවිල්ලා විශ්වාසය පරීක්ෂා කරන්නේ. එතකොට මේකනා මේ තිබිච්ච විශ්වාසයේ හින්දාම ඒ කියපු දේ අහලා මෙතෙන්ට ඇවිල්ලා හරියට එද්දි එතන හිම තිබිලා තියෙනවා. ඒ දේවමාතාවන් දර්ශනය වෙලා හිම තියෙනවා කියලා කිව්ව තැන තමයි මේ දේවමෑණියන් කැප කරපු මේ දේවස්ථාන ගොඩනගලා තියෙන්නේ. ඒ නිසා තුෂාරය අප දේවමාතාවන් තමයි විශේෂයෙන් මේක කැප කරලා තියෙන්නේ. ඒතර මේ හරහා තමයි මේක මූලික තැනක් ගන්න. අනිත් තමයි ඊට පස්සේ අපි කතා කරනවා විශේෂයෙන්ම අපේ සභාවේ ඉතිහාසය ගත්තාම ඔය මරිය වහන්සේ දේව අම්මා කියලා. ඇත්තටම මරිය වහන්සේ කියලා කියන්නේ මේ ලෝකේ කාන්තාවන්නේ. නමුත් ඇය දේව අම්මා කියලා ලොකු ප්‍රශ්නයක් වුණානේ. ඒතර ඒ ඉතිහාසයේ එක්තරා අවස්ථාවක එපීසිය මන්ත්‍රණ සභාවේදී නිල වශයෙන් ප්‍රකාශ කරනවා සබවින්ම මරිය වහන්සේ දේව අම්මයි හේතුව දෙවියන් වහන්සේගෙන් පරිපූර්ණ වෙලා දේව පුත්‍රයාට මාතාව වුණ හින්දා. එතකොට මෙන්න මේ සභා ඉගැන්වීම අපි කතා කරන නිල වශයෙන් ප්‍රකාශයට පත් කළාට පස්සේ මේක වෙනුවෙන් මූලික වශයෙන්ම කැප කරපු දේවස්ථානය තමයි මේක. මේ දේවස්ථානයනේ. එතකොට අනිත් දේ තමයි අපි සාමාන්‍යයෙන් මේ දේවස්ථානයට ගියාම ඔයගලන්ට බලන්න පුළුවන් තව විශේෂ දෙයක් තමයි අපි කියන්නේ මේ ජේසුගේ ගෞරවය තියෙන්නේ. ජේසුගේ ගෞරවය ඒකේ ධාතුව මෙතන ගෑනලා තියලා තියෙනවා. අපි ගියාම අපිට පුළුවන් ඒක යට තියෙනවා වෙනම තැන්පත් කරලා එතෙන්ට ගියාම බලන්න පුළුවන් ඒතර ඒ ගෞරවයේ ධාතුව. ඒ වගේ විශේෂ ප්‍රධාන මේ අපිට කතෝලිකයන් හැටියට විශේෂ දේවල් කීපයක් මේ දේවස්ථානයේ තියෙනවා. බැසිලිකාවේ තියෙනවා. ඉතින් මම හිතනවා මේකෙත් අපි සුදෝදෝරෙන් අතුරු වෙන්නට පුළුවන්. යාඥා කරන්න පුළුවන්. ඒත් එක්ක අපිට අපේ ස්වර්ගස්ථ වෙච්ච ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ගරු කරන්නට පුළුවන්. අනිත් තමයි අපිට ගොඩක්ම දේ තමයි දේවමාතාවන්ට අපිව අපේ පවුල් කැප කරලා අපිට යාඥා කරන්න අවස්ථාව හම්බ වෙනවා මෙතනදී.
ඒක තමයි මූලික වෙන්නේ අපි මේ යන තැන. එතකොට පාද මේ දේවස්ථානයටත් කියන්නේ නීල පෙරහැරකි පාප් වහන්සේ පැමිණෙනවද ගොඩක් වෙලාවට කොහොමද? දැන් ළඟදී තිබුණා සප්සාද මංගල්‍යය. සප්සාද මංගල්‍යයේ දවසේදී සප්සාද මංගල්‍ය පූජාව තිබුණේ ලතරාණු පල්ලියේ. ජෝන් ලැටරන් පල්ලියේ තමයි පූජාව තිබුණේ. පූජාව තියලා අවසානයේදී සප්සාද වහන්සේ තරගෙන පෙරහැර ආව මෙතෙන්ට. අවසාන ආශිර්වාදය තිබුණේ මෙතන. ඒක හැම අවුරුද්දෙම මේ වගේ තමයි කරන්නේ. සප්සාද මංගල්‍යයේ පාප් වහන්සේ එනවා. අර ලැටරන් එකේ පටන් ගන්නවා. අවසාන වෙනවා මේ පල්ලිය. ඒ තමයි ගොඩක් පණිවිඩයත් එක්ක විශ්වාසයෙන් ඇවිල්ලා තියෙනවා එද්දි හිම. ඒ නිසා මේ දේවමෑණියන් තමයි Sorry, it's not possible to explain inside the church. ඔගොල්ලෝ වෙච්චාම මෙහෙම කෙලින්ම යද්දි වංගට පැත්ත තමයි පාප. ඇත්තම කිව්වොත් දැන් චුට්ටකට කලින් සිද්ධ වුණේ මේ දේවස්ථානයේ නිත්‍යානුකූල විදිහට පල්ලි ඉදිරිපිට කට්ටිය රැස්සලා කතා බහ කරන්න දෙන්නේ නැහැ. දේවස්ථාන ඇතුළත ගොඩක් හයියෙන් කතා කරන්න දෙන්නේ නැහැ. කාටවත් කරදරයක් වෙන්නේ නැතු යන්නේ පවත්වාගෙන යන නීති රීති වලට අනුව තමයි පල්ලි සේවා කරන සේවකෙක් අපිට ඇවිල්ලා කිව්වේ මෙතන මේ අවස්ථාවේදී මේ ගැන මුකුත් කරන්න එපා කියලා. ෆ්‍රැන්සිස් පාපාසින් මේක. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මොන පාඩමක් වේදයක් නැහැ. මේ ඉතාලිය ඕනම තැනකට ගිහිල්ලා අපිට ආගමික දේවල් වද පුදා ගන්න පුළුවන්. අපි මෙහෙම ගිහිල්ලා නෑ කියන්නේ. සාමේ රචන. ඉතින් මේක සාමේ රචන. අවවාද තාරකාගේ මේ ස්වරූපය එතකොට. සාමේ රචනීය ඉතින් මේ ස්ථානය තමා අවසානවට සිටු පාප් වහන්සේ වන ප්‍රැන්සිස් පාප් වහන්සේගේ නිසල දේහය තැන්පත් කරලා තියෙනවා. ඉතින් දුප්පතාගේ හිතවතා දයාවේ පියා ලෙස අන්තිම වරට විරුද්ධවලත් පාප් වහන්සේගේ නිසල දේහය තැන්පත් කරලා තියෙන්නේ මෙතන තමයි. ඉතින් අපි තවත් ඉස්සරහට ගිහින් බලමු. මේ පාප් වහන්සේගේ දේහයට වඩා මෙහි ඉතින් එහා ඉතාමත් වැදගත් දේවල් තියෙනවා කියලා මේ පිටුමම අවසනවා. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. කොට මෙච්චර වැදගත් වෙන්නේ මෙච්චර බලවන්ත ප්‍රාත්‍යාර තිබිච්ච දරක් නෑ මේක. ඒතරේ ඉන්නේ මෙයා හැමදාම ඇවිල්ලා මෙතන යාඥා කරලා තියෙනවා. yes. අතන නමත් ගහලා තියෙනවා. විශේෂ ධාතුවක් තියෙනවා.
ඒකට තමයි ඒ කුඩ තමයි පල්ලිය කියන්නේ. දෙමෑනියන්ට තිබිච්ච විශේෂයක් ගෞරව කියලා කියන්නේ. ජේසු ඉපදිච්ච තැනනේ. ඒක තමයි උතන යට කියන්නේ. ගෞරව. සාධන ලෝකේ මේක බලන්න දැන් මේක මේ දැක්කද මේ මාබල් එක මේ එකින් එකට වෙනස් වෙනවා. අර උස හිට දැක්කද ඒක තනි කරන මෙතෙන් දෙන්න එක මම අරගක් වෙන්න නම් කොහොම අර තියෙන්නේ සානුස්රම අර දෙමෑණින් දැක්ක නේද ඔය අර තියෙන්නේ කවුද දෙමෑණින් මේ තමයි කියන්නේ සාලුස් රෝමානි කියලා කියන්නේ රෝම ජනතාවගේ ආරක්ෂකයාණන් කියන දෙමෑණිය රෝම ජනතාවගේ හරිද එතකොට යුද්ධ කාලෙකදී ඒ යුද්ධ අවස්ථාවේදී යාඥා කළාම දෙමෑණියන්ට මේ රෝමේ බේරුණා. ඒතර ඒ යාඥා කළ තින්න කියන්නේ මදොන්නත් කියන මෙයාන කියන්නේ නේද? එතකොට ඒ කියන්නේ මේ රෝම ජනතාව ගැලවූ දේ මාතාවක්. ඒතර රෝමේ පල්ලි වලට ගියාම මේ පින්තූර හැම පල්ලියම වගේ තියලා තියෙනවා. රෝමේ තියෙනවා. ඒ නිසා තමයි පාප්පහන්සේ මෙතෙන්ට ඇවිල්ලා තියෙන යාඥා කරන්නේ. පාප්පහන්සේ Taman ඕනෑම ගමනක් යන්න ඉස්සෙල්ලයි ඉබර වෙලයි ෆ්‍රැන්සිස් පාප්පහන්සේ මෙතන ඇවිල්ලා යාඥා කරලා කියලා තියෙනවා. ඒ නිසා තමයි උන්වහන්සේ මෙහෙ වැල්ලුවේ. උන්වහන්සේ කිව්වා මට දෙමෑණියෝ ගාව තමයි මම බලන්න. ඒතර හේතු තමයි රෝමේ ජනතාව ආරක්ෂා කරපු දේ මාතාව. මේ තමයි දෙමෑණියන්ගේ පින්තූරය තියෙන්නේ. මේක හැම පල්ලියෙම තියෙනවා. එතකොට මේ පල්ලිය තවත් වැදගත් වෙන තමයි මෙතන තියෙනවා ගවෝරුවේ කොටස්. ජේසුගේ ගවෝරුව තියෙන්නේ. ඒක යට තියෙන්නේ ඒක. හරිද? හරියට නිකන් අර ඊශ්‍රායලයේ බෙත්ලෙහෙමට ගියාම වගේ තමයි උතන තියෙන්නේ. එතකොට ඒක උඩ තමයි අල්තාරය හදලා තියෙන්නේ. අපි දැන් මේක ඇතුළට ගියාම අපිට ගවෝරුව තියෙනවා. අපිට ගිහිල්ලා ආඥා කරන්න පුළුවන්. ඒත් 9 වෙනි පියෝ පාප්පහන්සේ පියෝ නෝන්නෝ මෙයා තමයි අවසාන වශයෙන් අපි ආධ්‍යාත්මික සහ ලෞකික බලය දෙකම තිබිච්ච අන්තිම පාප්පහන්සේ. මෙයා ඉන්න කාලේ තමයි රෝමේ යටත් කරගන්නේ. ඊට පස්සේ පාප්පහන්සේට වටිකන්ට 870 වෙනි. එතකොට හිටිය පාප්පහන්සේ තමයි 9 වෙනි පියෝ පාප්පහන්සේ.
ඇතුලේ තියෙන දී වලින් තියෙන්නේ. ගවුරු ගැන ගව තොටිල් වගේ තියෙන්නේ. ප්‍රශ්නයි. මේ තමයි 9 වෙනි පියෝ පාප් වහන්සේ කියන්නේ. 9 වෙනි පියෝ පාප් වහන්සේ ඉන්න කාලේ තමයි අන්තිමටම මේ අපි කියන්නේ රෝමේ පාප් වහන්සේ රෝමේ රජුරෝ වගේ හිටිය පාප. නැත්නම් යා. තමයි ගවරුව තියෙන ගවරුව. දැක්කම මෙයාගේ මූණ ගත්තාම මෙයා තමයි අවසාන වශයෙන් ආධ්‍යාත්මික සහ අපගේ රාජ්‍ය බලය දෙකම තිබිච්ච පාපහන්සේ. 9 වෙනි පියෝ පාපහන්සේ. ස්වාමී වාඩින එක. එතකොට ජෝනි ලතරාන් එකේ විශේෂ එකක් තියෙනවා. මොකද ඒක තමයි ආසන දෙක ඇතුළ. නමුත් හැම බැසිලිකාවකම විතර මේක තමයි ප්‍රධාන. දැන් මේ මරියම් මජෝරේ මේ පල්ලිය පාසි ගුණාට වෙනම කාජනකක පත් කරලා තියෙනවා. ඒ කාජනක ගැටලු තමයි මේක තියෙන්නේ. ඒතර එයා පූජා කරද්දී ප්‍රථම තමයි එයාගේ පුතුගේ. ඒ පාපාසි ආවොත් එහෙමෙතෙන්ට ඒක තමයි තියෙන්නේ. ඒක හැමතැනම මේ වෙන දෙයක් වෙච්ච තරහ එකකට තියෙනවා. මේක අනිත් දැන් දැන් මේක අර ගත්තාම කොහොම අපි කියන්නේ මේ මොසෙයික් කියලා කියන්නේ. මේ ඇඳ පියව නෙමෙයි. අර චූටි චූටි කෑලි වලින් අර මොසෙයික් කියලා හදන්නේ. ගල් කෑලි දෙන්නේ. මේක හරි ලස්සනයි ලයිට් දාලා දැන් මේ පූජා වෙලාවට තමයි මේක ලයිට් දාන්නේ. නැත්තම් මෙහෙම අවසන් ආශිර්වාදයෙන් පස්සේ උඩින් වට්ටනවා හිම. මම කියන්නේ තුෂාර හිම ස්වාමීදුව කියලා කිව්වොත් ඒක සිහි කරන්න මෙතන තමයි දාන්නේ. ඊට අමතරව පන්තියෝන් එක තියෙන්නේ. ඒක ඇවිල්ලා අපි කියන්නේ පෙන්තකොස්ස මංගල දවසේදී පූජා අවසානයේදී පන්තියෝන් එකේ උඩ තියෙන හිලක්. මහල් හිලක් තියෙනවා. ජීල කට්ටිය ගිහිල්ලා රතු පාට රෝස පෙති ලක්ෂ ගාණක් උඩින්නම් දානවා. මෙතන සුදු පාට මල්ක තියෙනවා. මෙතන හිම. ඇත්ත හිම අපි කියන කුතුම දෙන්නේ. මැෂින් එක දාලා ඒක කිලෝවට් කරනවා. මංගල්‍ය අවසාන ආශිර්වාදයෙන් පස්සේ ඉතින් අද වතිකාන රෝමේ මේ ගමන අතරතුර අපිට මඟ පෙන්වූ පාද සියෝන් ලයිස්තුමාට ගොඩක් ස්තුති කරනවා. ඇත්තමිකොත් ඉතා හරවත් දැනවත් ඒ වගේම අපි දන්නේ විශාල බැලු සම්භාරයක් අපිට දුන්නට ඉතින් මේ පාද මේ වගේ දෙයක් අපිට ලබා දුන්නට අපි මේ ආපු නඩේට විතරක් නෙවෙයි දැන් මේ YouTube channel එක අහලා බලන හැම කෙනාටම දන්නේ නැති දේවල් ලබා දෙන්නට ගොඩාක් ස්තුතියි. ඉස්සර ලයිට් නම බස් එක ඇවිල්ලා ඔන්න දැන් අපි ඇවිල්ලා තියෙන රෝම් කොලොසියම් එකට. අපේ මේ චර්චාවේ අන්තිම ස්ථානයේ තමයි රෝම් කොලොසියම්. ඉතින් බලමු අපි කට්ටියත් එක්ක කොහොමද මේ කොලොසියම් මේ ලස්සන ප්‍රොමෝෂන් එකෙන් අපි එක්ක බලාගෙන යමු. එහෙනම් අපි කොලොසියම්. කොහොමද?
මොනිමන්ට් එක කියන්නේ ඔයගොල්ලෝ අපිට බුස්නෝන්ගේ තේ කිඩිය කියලා කියන්නේ අර පාත්තිය දෙන අතර්ය පාත්තිය ඒ කියන විතරක් මේ පාත්තිය අර වැක්ස් එකක් තියෙනවා නේ පනස්සේ කියනවා 85යි 51 හරි 85 හරි නැග්ගහම ගිල කෙලින්ම ෆියස් වෙරේසි එතන මහිමයි දෙන්නා. එතනින් බහලා ගියලා උනත් නම් එතනින් ගන්න පුළුවන් තව එකක් සම්පියට්‍රෝ අපේ මේක තියෙනවා. ඒ පැත්තට යන බස් තියෙනවා. නැත්තම් මෙතනින් තතිලෝ කියලා කියන්නේ එක සන්තා. අනිත් එක අවෙන්තිලෝ කියලා කියන කොහොමද සන්තා. මේක අනිත් එකක් සම්බන්ධ කරලා මේක තමයි මේ රජු. ආරක්ෂාවට නේද මම පූජාවක් කරනවා. සන්තෝෂයි. මක්කරි ඉතිරිවක් අවශ්‍ය තමයි තියෙනවා. දැන් ජෙස්පිටාන ගත්තේ නා. ඉතින් මේ ආකාරයෙන් අපගේ රෝමේ සංචාරය නිමා වෙනවා. ඉතින් ඔයගොල්ලන්ගේ ගමන හය ඔයගොල්ලෝ ගමනක් කරන අපිත් එකතු කරගන්න. ජය වේවා.